අයිබෝන් යාළුවනේ. මම හිරෝෂණ මුදලිගේ මම මෙහි මාත් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හේතුවේ මම පහුගිය දවසක දැක්ක යම් සිදුවීමක් නිසා මගේ ඇත්තටම මේ මට හිතා ගන්න බැරි වුණා මේ අපේ රට කොතනද තියෙන්නේ කියන එක. මම සිංහල බෞද්ධ. මම වාසය කරන්නේ කොළඹ නගරයට ආසන්නයෙන්ම තියෙන ගමක. මම මුල් ඒරියාව ගමේ තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් මේ රටේ හිටපු එක් කාන්තාවක් මේ සමාජයේ ඉදිරියේ ගැරහුමකට ලක් වෙනවා මම දැක්කා. ඉතින් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ඉෂාරා සෙව්වන්ද කියලා නෑ. ඉෂාරා සෙව්වන්ද කියන නේ මම මේ කියන්නේ. ඉෂාරා සෙව්වන්දිට නම් එහෙම ගැරහීමකට ලක් වෙන්න උනේ නෑ. අපි දැක්කා ඇයට හොඳ අවස්ථාවක් හම්බුණා. ඇය ගුවන් යානේ ඇවිල්ලා ඊට පස්සේ විශේෂ ආරක්ෂාවක් දීලා බින්දුර අරගෙන ඇය වැඳුම් නියෝග මත තබාගෙන ඊට පස්සේ උසාවියට ගෙන එනවා. ඊට පස්සේ ඇයගෙන් ප්‍රශ්න කරනවා. ඒ වගේ දේවල් ටිකක් තමයි අපි දැක්කේ. ඉතින් හොඳයි. ඉතින් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ කටයුතු හරියට වෙන්න ඕන. එතනින් එහාට ගිහිල්ලා මම දැක්ක මේ රටේ හිටපු ප්‍රවීණ කලාකාරණියක් ඇය තාම ජීවත් වෙනවා. කුමාරි මුණසිංහ මහත්මිය යනවා මහින්ද රාජපක්ෂ මහත්තයාව මුණ ගැහෙන්න කාල්ටන් නිවසට. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සුදු විමසන්න. ඒ වෙලාවේ කුමාරි මුණසිංහ මහත්මිය මාධ්‍යයට ප්‍රකාශයක් කරා මහින්ද රාජපක්ෂ මහත්තයා දැක්කට පස්සේ බුදුන් දැක්ක හා සමානව ඇගේ හිතේ තිබ්බ හිත සැහැල්ලු වුණා කියලා. ඉතින් මේ කරපු ප්‍රකාශයත් එක්ක YouTube නාලිකා, රූපවාහිනිය, ඊට පස්සේ පුවත්පත් මාධ්‍ය, ඒ වගේම රුවන්විදුලි, ඒ වගේම මාධ්‍ය වලින් විවිධ ප්‍රකාශ සිදු කරා ඇය කරපු ඒ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන්. ඉතින් කුමාරි මුණසිංහ මහත්මියට ගහන්න පුළුවන් උපරිමෙන් ගැහුවා ගොඩක් අය. විශේෂයෙන්ම සුදන්ත තිලකසිරි මහත්තයා, රාජාංගනේ හාමුදුරුවෝ, ඒ වගේම තවත් YouTube නාලිකා කීපයක්ම කුමාරි මුණසිංහ මහත්මියට කොච්චර ගැහුවද කියනවනම් ඇගේ පෞද්ගලිකත්වයේ අල්ලලා, ඒ කියන්නේ දරුවන්ගේ පෞද්ගලිකත්වයේ අල්ලලා මේ හරි නරක ප්‍රකාශ තමයි ඇත්තරම සිද්ධ කරේ. මේ වෙලාවකට හිතනවා මේ රාජාංගනේ හාමුදුරුවන්ට අම්මා කෙනෙක් හිටියේ නැද්ද කියලා. එතකොට අපේ සුදන්ත තිලකසිරි මහත්තයාට අම්මා කෙනෙක් හිටියේ නැද්ද කියලාත් අපිට හිතෙනවා. මොකද මේ කරන ප්‍රකාශات එක්ක බලද්දි මොකද කාන්තාවකටනේ මේ ගහන්නේ, කාන්තාවකටනේ මේ අපහාස කරන්නේ. ඉතින් අපේ සිංහල සංස්කෘතියේ, අපේ සමාජයේ, අපේ ආගමේ බැලුවොත් අපි අම්මට අපි නිසි දැන දෙන්න ඕන. අපි ගරු කරනවා. අපි අපහාස කරන්නේ නැහැ. නමුත් මේ දැන් මේ මන් දන්නේ සමාජයේ මේ එන්න කොතෙන්ටද මේ අපේ දැන් වර්තමාන සමාජ මාධ්‍ය ජාලා මෙහෙවන අරගෙන යන්නේ කොතෙන්ටද කියන එක එතන ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට මම දැක්ක දේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අපේ දෙමාපියෝ අම්මා තාත්තට සලකන්න. ඒ සලකන එක හොඳයි. බුදුන්ට වගේ සලකන්න කියලා තියෙනවා. ඉතින් අම්මා තාත්තට සලකන එක බුදුන්ට සලකනවා හා සමානයි. ඒ වගේම අම්මා තාත්තා කියන ගෙදර බුදුන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක මම දන්නේ සුදන්ත සිලකසිරි මහත්තයා දන්නවද නැත්නම් රාජාංගනේ හාමුදුරුවෝ දන්නවද කියලාත් මම ඇත්තටම දන්නේ නැහැ. ඉතින් කොහොම හරි අපේ චාමර වීරසිංහ මහත්තයා ගායනා කරන ගීතයක් තියෙනවා. ඒකේ ලියලා තියෙනවා ගෙදර බුදුන් තාත්තා කියලා. ඒ වගේම නන්දාමාලිනී මහත්මිය ගායනා කරන ගීතයක් තියෙනවා. ඒකේ ලියලා තියෙනවා ගෙදර බුදුන් අම්මා කියලා. ඉතින් මේ අවුරුදු 30ක් මේ රට අවුරුදු 30ක් වෙලාගෙන හිටපු ඒ කුරු යුද්ධය නිමා කරේ වෙන කවුරුත් නෙමේ මහින්ද රාජපක්ෂ මහත්තයා. මේ රටේ සමස්ත ජනතාවගේ ජීවිතවලට අබේදානය හු ලබා දුන්නා. ඉතින් ඔහු මේ රටේ අපිට නම් පියෙක්, බොහෝ දෙනෙක්ට ඔහු පියෙක් කියන හැඟීම ඇති වෙනවා ඇති. ඉතින් කුමාරි මුණසිංහ මහත්මියත් මම හිතන්නේ ඔහු පියෙක් හා සලකලා මේ ප්‍රකාශය සිදු කරන්න ඇති කියලා. ඉතින් මගේ අදහස නම් මේ බුදුහාමුදුරුවන්ට අපහාසයක් ඒ කිව්ව දෙයින් සිද්ධ වුන්නේ නැහැ කියන එක. මේ වෙද්දි අපේ රටේ ඔයගොල්ලෝ හොයලා බලන්න ගොඩක් තැන්වල ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනය, අපේ බුදුදහම ඉලක්ක කරලා ගොඩක් සමහර මේ කියන්නේ ඇතැම් දෙනා අපේ ආගම යටපත් කරන්න, ඒ වගේම බුදුදහමට නිග්‍රහ කරන්න, අපහාස කරන්න එහෙම ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් අපේ රාජාංගනේ හාමුදුරන්ට සුදන්ත සිලකසිරි මහත්තයාට මේ ඒගොල්ලන්ව පේන්නේ නැද්ද දන්නේ නැහැ.
මම දන්නේ ඇයි මේ කුමාරි මුණසිංහ මහත්මිය කරපු මේ වචනයක් අල්ලගෙන මෙච්චරම මේ ඒගොල්ලෝ කෑ ගහන්නේ කියලා. ඉතින් අපේ රටේ මේ වෙද්දි බුදුදහමට බරපතල දේවල් සිද්ධ වෙනවා මේ වෙද්දි. රටේ අපිට පිටින් පේන්නේ නැති වුණාට මේ යටින් ගොඩක් දේවල් වෙනවා. සුදන්ත මහත්තයාටයි රාජාංගනේ හාමුදුරන්ට ඒවා පේන්නේ නැද්ද? ඒව ගැන තමයි කතා කරන්න ඕනේ. මේ නැතුව මේ කුමාරි මුණසිංහ මහත්මිය කරපු දෙයක් ගැන අල්ලගෙන ඇයගේ පෞද්ගලිකත්වයට පහර ගහ තමන්ගේ views ගානයි subscribersලා ගානයි වැඩි කරගන්න එක නෙමෙයි කරන්න ඕනේ. මේ රටේ ඇත්ත ප්‍රශ්න මොනවද කියලා හොයලා ඒ වෙනුවෙන් තමයි කතා කරන්න ඕනේ. සමාජ මාධ්‍යයක් කරනවා කියන්නේ මේ රටේ මිනිසුන් හරි මගකට ගන්න ඕනේ. මිනිසුන් හරි මගකට අරගෙන යන්න ඕනේ. මිනිසුන්ට හරි දේ ඔලුවට දෙන්න ඕනේ. වෛරය, ක්‍රෝධය, හිංසාව ඒවා පුරන්න නරකයි සමාජ මාධ්‍යයක් කරහා. ඒ වගේම මට කියන්න ඕන දේ තමයි කුමාරි මුණසිංහ මහත්මිය කාන්තාව ඇයට ඒ සිද්ධ වෙච්ච ඒ අපහාසය ඇත්තටම නොවිය යුත්තක්. මමත් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා මේ වෙච්ච දේ ගැන. මමත් දැඩි ලෙස විරුද්ධයි ඇයට මේ කරපු චෝදනා. මම කියන්නේ මේ වගේ චෝදනා ඉදිරියේදී වෙන්න හොඳ නැහැ. මේක සමාජයටත් හොඳ නැහැ. මොකද අපේ අනාගත පරම්පරාව ඉන්නවා මේ රටේ දැන් ඉදිරි පරම්පරාව මේ රට බාර ගන්න ඉන්නයි. ඒ වගේ ඒ පරම්පරාව ඉස්සරහා මේ වගේ දේවල් කරන එක වැරදි. මොකද කාන්තාවක් අපිට මවක් වගේ, දියණියක් වගේ, ඊට පස්සේ සහෝදරියක් වගේ ඒ වගේ කෙනෙක්ට ඒ විදිහ අපහාස කරාම ඒගොල්ලන්ගේ මේ කාන්තාවකට තියෙන ගෞරවය නැති වෙනවා. ඒ නිසා එහෙම කරන්න හොඳ නැහැ. එතකොට 30 අවුරුදු යුද්ධයක් මේ රටේ තිබ්බා. ඒ යුද්ධේ නිමා කරේ වෙන කවුරුත් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා. මේ රටේ ජනතාවට ජීවිත අභේදානය ලබා දුන්නා ඔහු. එතකොට ඔහු ඇත්තටම අපි පියෙක් හැටියට තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාව සලකන්නේ. මේ රටේ සමස්ත ජනතාව මහින්ද රාජපක්ෂ මහත්තයාට ණය ගැති. ඉතින් මම හිතනවා මේ රටේ බොහෝ දෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයා පියෙක් හැටියට සලකනවා. ඉතින් කුමාරි මුණසිංහ මහත්මියටත් ඒ වෙලාවේ ඇගේ හිතේ ඇති වෙන්න ඇත්තේ ඒ වගේ අදහසක්. ඒ නිසා තමයි අර විදිහේ ප්‍රකාශයක් කරන්න ඇත්තේ. ඉතින් මේ රටේ 30 අවුරුද්දක් තිබ්බේ යුද්ධේ අත්දැකීම් අපිටත් මතකයි. ඒ වගේම 88 89 කාලේ මේ රටේ සිද්ධ වෙච්ච දේවල් වල අත්දැකීම් අපිට මතකයි. ඒ අත්දැකීම් වලට අපි මුහුණ දීලා තියෙනවා. ඉතින් වර්තමාන පරම්පරාව ඒ ගැන අවබෝධයක් නැහැ මම හිතන්නේ. ඒ නිසා තමයි ඔවුනුත් මේ සුදන්ත සිරිසිරි මහත්තයා ඒ වගේම රාජාංගනේ හාමුදුරුවෝ ඒ කරපු ප්‍රකාශ වලට ඒ කියන්නේ ප්‍රකාශ අනුමත කරලා යම් ප්‍රකාශ සිදු කරලා තියෙන සමාජ මාධ්‍යයේ හින්දා ඔගොල්ලෝ හැමෝම හිතන්න අපේ අම්මා තාත්තා තමයි අපේ දෙවියෝ. ඒ කියන්නේ අපේ බුදුන්. ඒ නිසා අපි ඔවුන්ට ගෞරව කරන්න ඕනේ. මේ සමාජය අපි මිනිසුන්ට අපහාස කරන්න හොඳ නැහැ. වෛරය, ක්‍රෝධ, ඊර්ෂ්‍යා මේ සමාජය අපුරන්න හොඳ නැහැ. අපි හිත පිරිසිදුව තියාගෙන මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකතු වෙලා අපි හැමෝම මේ රට දියුණුව කරා රැගෙන යමු. එක එක්කෙනාගේ පෞද්ගලික දේවල් අපිට වැඩක් නැහැ. අපි මේ රට දියුණු කරන්න වැඩ කරමු. එකට එකතු වෙමු කියලා අත්වැල් බැඳමු කියලා එහෙම කියන්න තමයි මම ඕගොල්ලන්ට මේ වීඩියෝ කරන්න හිතුවේ. ඒ හින්දා ඕගොල්ලන්ට සුබ අනාගතයක් ඒ වගේම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරලා මම මේ වීඩියෝ එක අවසන් කරනවා. බොහොම ස්තුතියි.